ජපානයේ තියෙන මෙන්න මේ අద్භූත දූපතේ දැන් එක මිනිස් පුරුටක්වත් නැති වුණාට අවුරුදු 50කට කලින් එක වර්ග කිලෝමීටරයකට මිනිස්සු 5000ක විතර ජනග්‍රහණයක් හිටිය ජපාන් ආර්ථිකයේ වටිනම තැනක් වුණ හෂීමා දූපත ගැන මෙන්න මේ දේවල් ටික ඔයා කලින් දැනගෙන හිටියද බලන්න. මොහොත මැද තියෙන මේ පරණ ගොඩනැගිලි දිහා බැලුවම ඔයාට හිතෙන්නේ මොකද්ද? මේක හරියට හොල්මන් චිත්‍රපටයක දර්ශනයක් වගේ නේද? හැබැයි මීට අවුරුදු 50කට කලින් මේ පුංචි දූපත තමයි ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත් වුණ තැන. මේ තමයි ජපානයේ හෂීමා දූපත. මේකේ හැඩය හරියට යුද නැවක් වගේ. ඒ නිසා ජපන් වැසියෝ මේකට ගුන්කන්ජිමා කියලාත් කියනවා. 1877 ඉඳන් 1974 වෙනකම් මේ දූපත යට තිබුණේ දැවැන්ත ගල් අඟුරු පතලක්. මේ පුංචි දූපතේ වර්ග කිලෝමීටරයකට මිනිස්සු 5000කට වඩා ජීවත් වුණා. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ටෝකියෝ නගරයටත් වඩා වැඩි පිරිසක් මෙන්න මේ පුංචි දූපතේ හිටියා. මුහුදු රළෙන් ආරක්ෂා වෙන්න ඕන නිසා විශාල තාප්පයක් දූපත වටේටම හදලා තිබුණට මේක ඇතුලේ ඉස්කෝල, රෝහල් සහ සිනමා ශාලා වගේ හැම පහසුකමක්ම තිබුණා. මේ හැම දෙයක්ම පාලනය වුණේ පොළොව යට තියෙන මීටර 1000ක් විතර ගැඹුරු පතල් ඇතුලේ වැඩ කරපු සේවකයන් වෙනුවෙන්මයි. ඒත් ඒ කාලේ මේ පතල් ඇතුලේ වැඩ කරනවා කියන එක හරිම භයානක දෙයක්. හරියට ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ. මොකද තාප්පෙන් පිට තනිකරම තිබුණේ මහ මුහුද. හැබැයි 1974 දී එකපාරට මේ හැමදේම නතර කරන්න වුණා. මොකද ගල් අඟුරු වෙනුවට ඛනිජ තෙල් පාවිච්චියට පැමිණීමත් එක්ක මේ පතල් වහලා දාන්න රජය තීරණය කරා. පුදුම දේ තමයි මේ දූපතේ හිටපු 10 ගාණක් මිනිස්සු සති කීපයක් ඇතුළත තමන්ගේ සියලුම දේවල් මේ දූපතේ දාලා මේක අතහැරලා ගියපු එක. අදටත් ඒ නිවෙස් ඇතුලේ පරණ ටෙලිවිෂන්, ඒ වගේම ළමයින්ගේ සෙල්ලම් බඩු පරණ විදියටම තාමත් තියෙනවා. දැන් අවුරුදු 50ක් තිස්සේ මේ දූපතේ ජීවත් වෙන්නේ සුළඟයි මුහුදු රළයි විතරයි. ඒ වගේම සමහරු කියනවා මේ පාළු ගොඩනැගිලි අතරේ අදටත් එක අద్భుත ශබ්ද පවා එනවා කියලා. අද වෙද්දි තවත් මේ වගේ අතහැරලා දාපු අතීතයේ මිනිස්සුන්ට නැතුවම බැරි වෙච්ච නගර කොච්චරනම් මේ ලෝකේ ඇතිද? ඉතින් මේ වගේ අතහැරලා දාපු නගරයක එක දවසක් ඔයාගේ හොඳම යාළුවත් එක්ක ඉන්න කිව්වොත් ඔයා ඉන්නවද? ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු. ඒ වගේම මේ වගේ ලෝකේ තියෙන පුදුම හිතන අමුතු දේවල් බලන්න ෆලෝ කරලා තියාගන්නත් අමතක කරන්න එපා.